සුබ දවසක් වේවා සියලු දෙනාට. අද මේ වීඩියෝ එකෙන් පුදුම හිතෙන ස්ථාන කීපයක් ගැන දැනගන්න පුළුවන්. ඉතින් රැඳී සිටින වීඩියෝවත් සමග මේක රසවත් වීඩියෝ එකක් වෙයි. බොල්වියාවේ පිහිටා ඇති මේ ලුණු තලාව ලෝකයේ විශාලතම ලුණු තලාව වෙනවා. මේකේ විශාලත්වය වර්ග කිලෝමීටර් 10000කටත් වඩා වැඩි. ඒ වගේම වැසි කාලයට තුනී ජල ස්තරයක් වැදුනාම එය ලෝ විශාලතම ස්වභාවික කැඩපතක් ලෙස දිස් වෙනවා. තුර්කියේ පමුක්කාලේ ප්‍රදේශයේ පිහිටා ඇති මෙම අපූරු ස්ථානයේ කැල්සයිඩ් බහුල උණුදිය උල්පත් නිසා සුදු පැහැති ස්වභාවික තටාක නිර්මාණය වෙලා තියෙනවා. මෙක්සිකෝවේ පිහිටලා තියෙන මේ ස්පටික ගුහාවේ අඩි 30කට වඩා දිගු දැවැන්ත සෙලනයිට් ස්පටික හමු වෙනවා. මේ භූගතව පිහිටා ඇති උණුසුම් ස්ථානය. ඉතියෝපියාවේ මේ ප්‍රදේශයට වර්ණ ගැන්වෙන පොළොවක් තියෙනවා. ලුණු සල්ෆර් සහ අනෙකුත් ಖನಿජ ලවණ නිසා මේ ස්ථානයේ පොළොව කහ කොළ රතු වර්ණයන්ගෙන් යුක්ත වෙනවා. මාලදිවයිනේ දිදුලන වෙරළද ඉතා අපූර්ව ස්ථානයක්. රාත්‍රී කාලයේදී මුහුදු රළ වෙරළේ වදින විට නිල් පැහැයෙන් දිදුලනවා. මේක සිද්ධ වෙන්නේ ඒ අවස්ථාවේ ශුද්‍රජීවී විශේෂයන් නිසා නිකුත් වන ආලෝකය නිසායි. ජපානයේ හිතාචි සීසයිඩ් උද්‍යානයේදී ඉතාමත් අලංකාර උද්‍යානයක්. මෙහි නිල් පාට මල් පිපෙන කාලයට එම ප්‍රදේශයම නිල් පැහැති සාගරයක් ලෙස දිස් වෙනවා. ඉතින් ඒ සමග අපි වීඩියෝවේ අවසානයට ළඟා වෙනවා. ඉතින් නරඹු සියලු දෙනාට ස්තුතියි. අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.